ලංකාවේ ආණ්ඩුව අවසර දීලා අරගෙන විදේශිකයන්ට මේ ඉන්න තත්ත්වය සමරන්න. කියන්නේ මේ උන්ට වීසා දුන්නේ කවුද? ලංකාවෙන් අපි අහන්නේ ආගමන විගමනයෙන් අපි අහන්නේ කවුද මුන්ට වීසා දුන්නේ? මේ පලස්තීන ආවිල්ලා මේ රටේ හංගගෙන හිටියා. සම්පූර්ණයෙන්ම අන්තවාදයක් වපුරවන්නේ මේ රටේ කිසිම සිවිල් වැසියෙක් මැරුන්නේ නැහැ. මේ රටේ උනේ ත්‍රස්තවාදයත් එක්ක යුද්ධයක් විතරයි. මේ රටේ නන්දි කඩාල් වල මැරුනේ ත්‍රස්තවාදී. මේගොල්ලෝ සිවිල් වැසියෝ කියලා කියන්නේ ත්‍රස්තවාදී හිටපු ටූ ටෝන් කාරයෝ. වෙලේ පඩයන්ට ආයුධ අරන් ගිහින් ඉවරලා ටූ ටෝන් කාරයෝ. ඒ කියන්නේ උන්ගේ LTT ඇඳුමේ භාගයයි අනිත් ඇඳුම LTT සිවිල් බැඳුම. උන් මැරුණාට පස්සේ ආයුධ අරන් ගිහින්ලා උන්ව දාන සිවිල් වැසියෝ කොටට. උන් සිවිල් වැසියෝ වෙන්නේ කොහමද? ලංකාවේ හමුදාව වෙඩි තිබ්බේ ත්‍රස්තවාදීන්ට විතරයි. ලංකාවේ හමුදාව සම්පූර්ණයෙන්ම ත්‍රස්තවාදයක් එක්ක යුද්ධ කළේ. ලංකාවේ වෙන ප්‍රශ්නයක් උනේ නැහැ. මුන් ඇවිල්ලා මේ බඩගෝස්තරවාදයට කරන්නේ. මුන්ට එංගලන්තේ මුන්ට මෙහෙවලා අපිට කරුණා කර යන්නලු. තනිකර කොටියව තාත්තල් එකක් දුන්නා ගිහිල්ලා. උන්ට එංගලන්තේ ඇතුළු යුරෝපේ ඇමරිකාවේ කැනඩාවේ සිටිසන් ගන්න ඕන කමට රට ඇතුලේ ප්‍රශ්න ඇති කරන්නේ. මේක නැතුව වෙන ප්‍රශ්නයක් නැහැ. ලංකාවේ ප්‍රශ්නයක් තියෙනවා ජන සංහාරයක් වුණා නම් වැල්ලවත්තේ මේ වැල්ලවත්තේ කොහොමද දෙමළ මිනිස්සු ඉන්නේ? සංහාර කරේ කැනඩාව. කැනඩාව ඇබෝරිජිනරුන්ව මැරුවා. කැනඩාවේ ස්වදේශිකයන්ව මැරුවා. ස්වදේශිකයන්ව මරලා කැනඩාව බලහත්කාරයෙන් කැනඩාව කියලා රජයක් හැදුවා. අන්න උණුයි සංහාර කරේ. අපි සංහාර කළේ නෑ. මුන් ඇවිල්ලා මේ බොරුවට සංහාර කියලා බයිලාවක් ගහනවා. වීසා දෙන්නේ කවුද? වීඩියෝ කරගනිත් ඔගේ තියෙන එකත්. අන්න මේ වීඩියෝ කරපන් බය නෑ වීඩියෝ කරපන්. ටික ඇවිල්ලා පොට්ටා කරනවා. අයින් කරන්න බෑනේ අපි රාජකාරිය මෙයාලට යුරෝපේ රටවල් වල සැපේ ඉන්න ඕනේ. ලංකාවේ ප්‍රශ්නයක් නැත්තම් නෑ. මෙයාලට මේ යුරෝපේ රටවල් වල සැපේ ඉන්න මෙයාලට ලංකාවේ ප්‍රශ්නයක් තියෙනවා කියලා කිව්වේ නැත්තම් ඉන්න බෑ. මේගොල්ලන්ට හැම වෙලේම ලංකාවේ සිවිල් වැසියෝ සංහාර කරා අරවා වුණා මේවා වුණා කියලා පෙන්නන්න ඕනේ. ඒතර අනිත් එක මෙතන ඉන්නවා පලස්තීන ත්‍රස්තවාදීන් උදව් කරන මිනිස්සු. ඊශ්‍රායලයට විරුද්ධව කතා කරන මිනිස්සු ඉන්නවා. හරිද? මේ ඔක්කොම ත්‍රස්තවාදී. එතකොට මේගොල්ලෝ මේ යුනිෆෝම් එකට අපකීර්තියක් කරගෙන අපිට නිහෙන්න බලන් ඉඳලා අද මගේ පවුලේ 14ක් මැරලා තියෙනවා සිඳුරාම සේවයේ. හරිද? හමුදාවේ මගේ මාමලයි කකුල් නැහැ. හරිද? අපේ පොලිසියේ ඉන්නවා. නාවික හමුදාවේ ඉන්නවා, ගුවන් හමුදාවේ ඔක්කොගෙම ඉන්නවා. හරිද? එතකොට මුන් හැමදාම ඇවිල්ලා මේ අපිට නිදහස මේ දෙහිවල වැඩි ඕනේ නැහැ දෙහිවල බෝම්බ ගැහුවා. ඉස්කෝල ළමයි මලේ. හරිද? මේක එක්කත් ආවද පහනපත්තු ගන්න මුන්. ඒක රැකලා දුන්නේ යුනිෆෝම් එක මේ රණවිරුව. එතකොට මේ මුන් කොහමද ඒ රණවිරුවන්ට මේ අපකීර්තියකටපත් කරන්නේ මේ
සිවිල් ඇසියුම මරුවා කියලා. කොහෙවත් සිවිල් ඇසියුම මරලා නැහැ. මේක සම්පූර්ණයෙන් නවත්තන්න ඕනේ. මේකට ආණ්ඩුව ක්‍රියාමාර්ග ගන්න ඕනේ. සම්පූර්ණ ඕගොල්ලෝ වැරදි වැඩක් කරන්නේ. ඕගොල්ලෝ මේ ත්‍රස්තවාදීන් ආරක්ෂා කරන જાතිය. පොලිස් දෙපාර්තමේන්තුව මේ වෙලාවේ ත්‍රස්තවාදීන් ආරක්ෂා කරනවා. නෑ නෑ එහෙම අපිට කතා කරන්නයි කියන්නේ. අපි වාගේ මේ වාගේ තේරුම් ගන්න ඉන්නේ ඇයි? තේරුම් ගන්න බැරි කමන්නේ. ජනතාව ආරක්ෂා කිරීම අපගේ එහෙනම් අපිට කතා කරන්න ඕනේ. අපිටත් අයි කියනවා. කතා කිරීම ගැටුමක් සිදුවීම තමයි. ගැටුමක් නේ. ගැටුමක් ඉතල කතා කරන්නේ. සමුරු එහෙනම් අහන්නකෝ. සමුරු මොකද්ද කියලා අහන්නකෝ. සමුරු මොකද්ද කියලා අහන්නකෝ. සමරු මොකද්ද කියලා අහන්න. හරි. කවුද ඉන්නේ පොලිසිය ඉහළ නිලධාරිය? අඬ ගන්න ඔයාලගේ. හරි DIG කෙනෙක් SSB කෙනෙක් කිව්වනේ කතා කරන්න. හරිද? කතා කරලා අහන්න කියන්න. කවුද මෙතන මොකද්ද මේ කරන්න කියලා? මාධ්‍යත්‍යක් මොකද්ද? හා? කරන්න ඕන ටික කියලා තමයි මෙතන මොකද අපිට දැනගන්න ඕනේ අපිට කියන්නවා මොකද්ද සමරන්න කියලා. ඔන්න මේ පොලිසිය නිලධාරියා කියනවා ඒගොල්ලන් සමරන්න මොකද්ද කියලා. නෑ. ඇයි වා කියන්නේ? වානේ කියන්නේ. නෑ. පොලිසියත් එක්ක අපිට ගැටුමක් නෑ. ගැටුමක් නෙමෙයි අපිට මේ මිනිස්සු එක්ක කතා කරන්න ඕනේ. අපිට කොහොමද ගැටුමක් නෑ. අපිට සෝදානේ එක ගැටුමක් නෑ. අරලේ ගැටුමක් නෙමෙයි ඔබලා හරියට මේ ගැටුමක් නෑ. අපි කතා කරන්නේ සර්. ඔව්. ඒකයි අපිට අයිතිවාසිකමක් කරන්නේ. මේක ගැන විතරයි. අපිට යුනිෆෝම් එක ගැන අපිට දෙන්න ඕනේ කතා කරන්නේ ඉතින් නියුජ් දෙකෙන් කියන්නේ කතා කරන්නේ. ඒගොල්ලොත් එක්ක අපිට කතා අපගාතේ කරලා என்று தனியும் எங்க சுதந்திர தாகம் அன்று மடியும் எங்கள் அடிவழி மோகம் பஞ்சமும் நோயும் என் மெய்யடியார்கோ பஞ்சமும்